1970 හඳ වසරේ උපත ලද එක්තරා ව්‍යාපාරිකයෙක්. තමන්ගේම උත්සාහයෙන් ව්‍යාපාර ලෝකයේ ජයගත්ත කෙනෙක්. තම ව්‍යාපාර පුළුල්වත්ම ඔහු තමන්ගේ ප්‍රාණසම විශ්වාසවන්තම මිතුරාව හවුල්කරුවෙක් කරගත්තා. 2013 වසරේ දවසක මේ ව්‍යාපාරිකයා තම මිතුරා එක්ක නිවසින් පිටව යන්නේ තමන් ආසම කරපු අත්ඔරලෝසුවක් මිලදී ගන්න. මේ අලුත් ඔරලෝසුව ගැන ඔත්තුව ලබා දී තිබුණෙත් ව්‍යාපාරිකයාගේ මේ සමීපතම මිතුරාමයි. ඒත් එදා ගිය ව්‍යාපාරිකයා ආයෙත් ගෙදර ආවේ නැහැ. දුරකථනයත් ක්‍රියාවිරහිතයි. මේකෙන් ගෙදර අය තැතිගැම්මකට පත් වුණා. ව්‍යාපාරිකයා ආවේ නැතත් ඔහුත් එක්ක ගිය මිතුරා ආයෙත් ගෙදර ඇවිත් හිටියා. ඔහු කිව්වේ මාව තේ එකක් බීලා පාරෙන් දාලා එයා ගියා කියලා. පසුදා දවල් වෙද්දී ව්‍යාපාරිකයාගේ සුකෝපභෝගී රථය උපනගරයක පාරක් අයිනේ අතහැර දාලා තිබිලා හමු වුණා. නමුත් ළඟ තිබුණු CCTV දර්ශන පරීක්ෂා කරද්දී කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මිතුරන් දෙදෙනා රැඳී සිටීමත් පසුව ආපු කණ්ඩායමක් ව්‍යාපාරිකයාව පැහැරගෙන යන ආකාරයත් ඒකේ සටහන් වෙලා තිබුණා. මේ තොරතුරු මත ප්‍රාණසම මිතුරා ගැන සැකහිතුන පොලිසිය පවුලේ අයගේ විරෝධය මැද ඔහුව අත්අඩංගුවට ගත්තා. මේ අතර කැලෑබද ප්‍රදේශයක දමා ගිය නාඳුනන මලසිරුරක් හමු වුණා. මිතුරාගේ ප්‍රකාශ මත ඒ ව්‍යාපාරිකයාගේ සිරුර බව තාතීන් හඳුනාගත්තා. මේ පිළිබඳ පරීක්ෂණය රටේ ප්‍රධාන විමර්ශනාංශයට බාර වුණා. එතනදී තමයි මේ ඝාතනයේ පිටුපස හිටපු නියම මහ මොලකරු හෙළි වෙන්නේ. ඒ වෙන කවුරුත් නෙවෙයි. නගරයේ බාරව හිටපු ප්‍රධාන පෙළේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සහ ඔහුගේ කණ්ඩායමක්. ඝාතන කොන්ත්‍රාත්තුව දීලා තිබුණේ වෙන කවුරුත් නෙවෙයි අර ව්‍යාපාරිකයාගේ ප්‍රාණසම මිතුරා. මිතුරාගෙන් ගත්ත ණය ගෙවන්න බැරි නිසාත් ව්‍යාපාරය Taman සතු කර ගැනීමේ අදහසිනුත් තමයි මේ දේ කරලා තිබුණේ. ඔවුන් අවසන් වලට මිතුරාට කතා කරන්න අවස්ථාව දීලා. එතකොට මිතුරා කියලා තියෙන්නේ කරන්න දෙයක් නෑ මචං කියලා. වසර 10ක පමණ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අධිකරණය විසින් වැරදිකරුවන්ට මරණ දඬුවම නියම කෙරිණි. සත්‍ය සිදුවීමක් සම්බන්ධ තොරතුරු අන්තර්ජාලයෙන් උපුටා ගනිමින් සිදු කළ නිර්මාණයකි. යුක්තියේ සෙවණැල්ල සොයා